අදත් මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ද්‍රව්‍ය බල ඇඳීමක් කොහොමද සාමාන්‍ය පෙළ විභාගයේදී අඳින්නේ කියලා. ඉතින් මේකෙදි ඔයාලට දැනගන්න ඕනේ කරුණු ගොඩක් තියෙනවා. ඉතින් සමහර අය මේ කරුණු දන්නව ඇති. හැබැයි දන්නේ නැති අයට පුළුවන් මේ වීඩියෝ එක දිගටම බලන්න. ඒ වගේම තමයි ඔයාලට අඳින්න පුළුවන් ලේසි ක්‍රමත් මම මේ වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ වගේ කොලයක් තමයි ඔයාලට හම්බ වෙන්නේ. ඉතින් ඒකෙන් මෙන්න මේ වගේ අඟල් 3ක කොටසක් අයින් වෙනවා කියලා ඔයාලා දන්නවා. ඉතින් එතකොට අඳින්න ඉතුරු වෙන්නේ අඟල් 12යි 9 කොටසක්. ඉතින් ඊට අමතරව ඔයාලට මෙන්න මේ වගේ සුදු A4 කඩදාසියක් හම්බ වෙනවා. ඉතින් මේ A4 කඩදාසියෙත් ඔයාලා ස්කෙච් එක විදිහට චිත්‍රයක් අඳින්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් ඔයාලා අඳිනකොට චිත්‍ර දෙකක් ඇඳලා තියෙන්න ඕන. ඉතින් මම අද කියලා දෙනවා ඔයාලට කොහොමද පහසුවෙන්ම මේ චිත්‍ර දෙක ඇඳගන්නේ කියලා. මේ චිත්‍ර දෙකට කොහොමද ලකුණු හම්බ වෙන්නේ කියලා ඔයාලා දන්නව ඇති. දන්නේ නැති අයට මම මේ වීඩියෝ එකේ අන්තිමට හරි මැදදී හරි කියලා දෙන්නම් කොහොමද මේ නිර්ණායක යටතේ ඔයාලට චිත්‍රයකට ලකුණු හම්බ වෙන්නේ කියලා. හරි. ඔන්න දැන් තියෙන කඩදාසි දෙක ප්‍රමාණය අනුව බැලුවොත් ඔයාලට වර්ණවත් චිත්‍රය අඳින්න හම්බ වෙන ඝනකම කඩදාසිය ටිකක් A4 කඩදාසියට වැඩිය ලොකුයි. ඉතින් මුලින්ම අපි ස්කෙච් එක අඳින්න පටන් ගමු. එතකොට ඔයාලට හම්බ වෙන සුදු කඩදාසිය එහෙම නැත්නම් A4 කඩදාසියේ ඔයාලට පුළුවන් ස්කෙච් එක ඇඳ ගන්න. ඉතින් මේ ස්කෙච් එක අඳින්න කලින් ඔයාලා විභාග අංක A ටික දාලා කොළ දෙක තියාගෙන පැත්තකින් ඔයාලට පුළුවන් ද්‍රව්‍ය බලා ඇඳීමට දීලා තියෙන ද්‍රව්‍ය ටික හොඳින් නිරීක්ෂණය කරන්න. ඉතින් මේ ද්‍රව්‍ය ටික හොඳින් නිරීක්ෂණය කරේ නැත්නම් ඔයාලට ඉක්මනින්ම මේ චිත්‍රය ඇඳ ගන්න අපහසු වෙනවා. ඉතින් ඔයාලා දන්න නැති චිත්‍රයක් මැනලා අඳින්නේ කොහොමද කියලා දන්නේ නැතිවට මම කලින් වීඩියෝ එකකුත් දාලා තියෙනවා. හැබැයි අද මට ඒ ටික ඔක්කොම පැහැදිලි කරන්න අපහසුයි. මොකද මේක ඉක්මනින්ම කරන්න ඕනේ නිසා. ඉතින් අපි බලමු. දැන් මෙතන ඔයාලට ද්‍රව්‍ය ටිකක් මම අරගෙන පෙන්නලා නැහැනේ. හැබැයි මම අඳින්න යන්නේ ඝනකයක්, රෙදි කැබැල්ලක්, වීදුරුවක්, යෝගුවක්, ක්‍රෝඩනත්තක් සහ වොලිබෝලයක් කියන ද්‍රව්‍ය ටික. ඉතින් ඔයාලට ද්‍රව්‍ය ටික පෙන්වන ගමන් මට අඳින්න අපහසු නිසා මම මේ විදිහට ද්‍රව්‍ය ටික අඳින්න පටන් ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් කොලේ සමානව මේ වගේ කොටස් 4කට බෙදා ගන්න. ඒ කියන්නේ ඔයාලට තියෙන කොලේ කොටස් වලට බෙදා ගන්න. එතකොට ඔයාලට පහසුයි ද්‍රව්‍ය ටික කොයි තැන්වලද අඳින්නේ කියන එක හොයා ගන්න. ඉතින් මම මෙන්න මේ වගේ සීමාවල් ටිකක් දා ගන්නවා. මගේ ද්‍රව්‍ය ටික කොහොමද කොලේට බැලන්ස් කරලා ඇඳගන්නේ කියලා. ඉතින් මේ සීමාව ඇඳගත්තට පස්සේ ඔයාලට ද්‍රව්‍ය ටික බැලුවාම ද්‍රව්‍ය වල තියෙන කුඩාම ද්‍රව්‍ය අරගෙන ඒකේ උස පැන්සලෙන් මැන ගන්න පුළුවන්. අත නවන්නේ නැතුව මනින්න ඕනේ කියලා ඔයාලා දන්නවා. ඉතින් මේ විදිහට ලෑලි කෑල්ල අඳින පොඩි කොටසක්. ඒ කියන්නේ අඟලක් හෝ ඊට වැඩිය අඩුවෙන් ඔයාලට ඉඩ තියාගෙන ඉතුරු කොටස අර පුංචිම වස්තුව වගේ කී ගුණයක් උසයිද කියලා ඔයාලට ලකුණු කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ලකුණු කරගත්තට පස්සේ ඔයාලට අනිත් පැත්තට කොච්චර ප්‍රමාණයක් යනවද කියලා බලලා කොලේට සමබර වෙන විදිහට ඔයාලගේ ද්‍රව්‍ය ටික ඇඳ ගන්න. ඉතින් ඔයාලට මේ මනින ක්‍රමේ මතක නැත්තම් ඔයාලට ඇහැට පේන විදිහට ද්‍රව්‍ය ටික කොලේට සමබරව ඇඳ ගන්න. ඉතින් අපි මුලින්ම ඝනකය අඳිමු. ඉතින් මම මෙතෙන්දී සාමාන්‍යයෙන් අඳින වේගයට වැඩිය පොඩ්ඩක් වීඩියෝ එක ස්පීඩ් කරලා පෙන්නන්නේ. මොකද ගොඩක් කාලයක් පැය දෙකක් කියන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට මේ පැය දෙකක්ම බලාගෙන ඉන්න අපහසු නිසා දැනට මෙහෙම ඇඳගෙන යමු. ඊට පස්සේ මම ඔයාලට මේවා කොහොමද වෙන වෙනම අඳින්නේ කියලා වීඩියෝ අරගෙන එන්න. ඔන්න දැන් මෙතෙන්දී මම මුලින්ම කරගත්තේ සමාන රේඛා තුනක් පහළට ඇඳගත්තා. ඊට පස්සේ ඒවැ මෙන්න මේ විදිහට තරමක් උඩ පේන විදිහට ඔයාලට සාමාන්‍ය ඇස් මට්ටමින් පහළ තියෙන රූප තමයි අඳින්න හම්බ වෙන්නේ. ඒ කියන්නේ අපිට උඩ කොටස තමයි පේන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් කොටස් වලට වෙන් කරගෙන ඝනකය ඇඳ ගන්න. ඔයාලට පහසුම විදිහ තමයි මුලින්ම අර මම ඇඳපු විදිහට උස අතට රේඛා තුන ඇඳ ගන්න එක. ඊට පස්සේ අර විදිහට කොටස් යා කරගන්න. ඒ කොටස් යා කරගන්නකොටත් ඔයාලට පුළුවන් ඇහැට පේන විදිහට කියන්නේ කොච්චරක් දුරින්ද මේ රේඛා පිහිටන්නේ කියලා බලලා අඳින්න. ඊට පස්සේ ඔයාලා මේ ඝනකයේ අනිවාර්යෙන්ම යට කොටසත් අඳින්න. ඒ යට කොටස ඇඳගත්තේ නැත්නම් ඔයාලට ලෑලි කෑල්ල කොහෙටද ඇඳ ගන්න ඕනේ කියන එක අඳින්න අපහසුයි. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාලා ලෑලි කෑල්ලත් ඇඳ ගන්න. ඒක මුලින්ම ඇඳ ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මුලින්ම ඇඳ ගන්න අපහසු අයට තමයි මම අද මේ විදිහට කියලා දෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි බලමු ජෝගුව ඇඳ ගන්න. මම ජෝගුව මෙන්න මේ පැත්තෙන් අඳිනවා.
ඒ ජෝගුව අඳින්න සමාන කොටුවක් ඇඳ ගන්න. ඒ කියන්නේ ජෝගුවේ උස පළල බලලා ඒකට අනුව සමාන කොටුවක් ඇඳගෙන මෙන්න මේ වගේ ඒ ජෝගුවට තියෙන හැඩ ටික ඔයාලට ඇඳ ගන්න පුළුවන්. ඉතින් මේ කොටුව පහසුවෙන්ම ඇඳගත්තොත් ඔයාලට ඒක ගොඩක් ලේසි වෙනවා. ඔයාලගේ ද්‍රව්‍ය බලා ඇඳීමේ තිබුණොත් ජෝගුවක් අඳින්න ඒක පහසුවෙන්ම ඇඳ ගන්න. ඊට පස්සේ ජෝගුවෙත් මේ විදිහට උඩ කට ප්‍රමාණයක් තරමක් යම් ප්‍රමාණයක් පේන්න ඇඳලා ඔයාලට ජෝගුවේ තියෙන හැඩ ටික ඇඳ ගන්න පුළුවන්. ඉතින් මෙහෙම අඳින හැම වෙලාවකම ඔයාලා ඩ්‍රෝවින් බෝඩ් එකක් අරගෙන යන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මේ අඳින ගමන්ම Tamanගේ පැත්තට චිත්‍රය ඇල කරලා බලන්න ඔයාලට අඳින්න විදිහ හරිද කියලා. ඒ කියන්නේ ඔයාලට මෙහෙම ආනතව තියලා බැලුවොත් තමයි පේන්නේ ඔයාලගේ චිත්‍රයේ අඩුපාඩු ටික. දැන් මමත් මේ විදිහට වීඩියෝ එක කරන්න ඕන නිසා පැතලිව තියලා මේස උඩ තියලා ඇඳගත්තට මට අඩුපාඩු පේනවා අඩුයි. ඉතින් ඒ නිසා මම කලේ නැගිට බලලා අඳින එක. හැබැයි ඔයාලට විභාගයේදී වැඩේ කරන්න බැරි නිසා ඔයාලට පුළුවන් ඩ්‍රෝවින් බෝඩ් එකක් පාවිච්චි කරන්න. ඉතින් මේ ඩ්‍රෝවින් බෝඩ් එක ඔයාලා පාවිච්චි කරන්න හරියටම දන්නවා නම් ගොඩක් පහසුයි මේක ඇඳ ගන්න. එතකොට අපිට අඩුපාඩු පේනවා හොඳට. ඩ්‍රෝවින් බෝඩ් එක උකුල උඩ තියලා ඩෙස් එකට ආනත කරගෙන තමයි අඳින්න ඕනේ. ඉතින් දැන් මේ වොලිබෝලේ අඳින ගමන් ඉන්නේ වොලිබෝලේ ඔයාලා දන්නවා කොටස් කිහිපයකට මේ වගේ වෙන් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ගෝලාකාර හැඩයක් ඇඳලා ඔයාලට මේ කොටසේ පේන ප්‍රමාණය බලලා තව රවුමක් ඇතුලෙන් ඇඳගෙන ඒකේ ෂඩස්ත්‍රයක් එහෙම නැත්නම් කෑලි 6ක තියෙන කොටසක් මේ වගේ ඇඳගෙන ඊට පස්සේ පහසුවෙන්ම බෝලය ඇඳලා ඉවර කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතෙන්දි කව කටුවක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා දැන් මේක විභාගයක් නේ වෙලාවක් සීමිතයි. ඉතින් ඒ නිසා ඔයාලට බෝලයක් අඳින්න අපහසුයි නම් ඒක අතින් ඇඳ ඉන්නේ නැතුව ඔයාලට ඒ තියෙන තැන හොඳට අධ්‍යයනය කළා එතනින් කව කටුව තියලා බෝලය ඇඳ ගන්න. මොකද විභාගෙට පාඩ කරලා ගෙනihin දුන්නාට පස්සේ මේක කව කටුවෙන් ඇඳේ කොහොමද අතින් ඇඳේ කියලා හොයන්න අපහසුයිනේ. ඉතින් ඊට පස්සේ ඔයාලා ඇඳගත්තට පස්සේ ඔයාලගේ ස්කෙච් එක කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපි ඇඳේ අත තද කරන්නේ නැතුව ලාවට ඇඳපු ඉරි කෑලි උඩින් ඔයාලගේ හරිම කොටස් ටික ඇඳ ගන්න පුළුවන්. ඒ ද්‍රව්‍ය ඇඳලා ඉවරුණාට පස්සේ. එතකොට අපිට මකණය නිතර පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපි දැන් වීදුරුව අඳිමු. වීදුරුව අඳිනකොට ඔයාලා දන්නවා සෘජු කෝණාශ්‍රාකාර හැඩයක් අපිට ඇඳ ගන්න පුළුවන් මේ විදිහට උස අතට. එතකොට අපිට ගොඩක් පහසුවෙන් වීදුරුවක් ඇඳ ගන්න පුළුවන්. ඉතින් මේ සෘජු කෝණාශ්‍රාකාර හැඩේ මෙන්න මේ වගේ කොටස් දෙකක් අයින් කරාම ඔයාලට වීදුරුවේ හැඩේ ඇඳ ගන්න ගොඩක් පහසුයි. ඉතින් මේ වගේ ලේසි ක්‍රම පාවිච්චි කරන්න. එතකොට ඔයාලට සරලව ඒ වගේම ඉක්මනට ද්‍රව්‍ය ඇඳ ගන්න පුළුවන් වෙනවා. ඔන්න දැන් වීදුරුවේ මේ වගේ කොටස් තියෙනවා. ඉතින් ඔයාලට හම්බ වෙන්නේ මොන වීදුරුවක්ද කියන එක අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔයාලා වීදුරුවේ හැඩ ටික එතනදී දීලා තියෙන හැඩ ටික තමයි අඳින්න ඕන. ඔයාලට අවශ්‍ය විදිහට එහෙම වෙනස් කරගන්න බෑ. තව දෙයක් මම ඔයාලට මතක් කරන්නම්. ඔයාලා සාමාන්‍යයෙන් ද්‍රව්‍ය ටික අඳිනකොට ඔයාලට පුළුවන් ඝනකය මුලින්ම අඳින්න පටන් ගන්න. මොකද ඝනකය සමහරලාට වැහිලානේ තියෙන පිටිපස්සේ තියෙන ද්‍රව්‍ය ටික ඇඳලා ඊට පස්සේ ඉස්සරහා තියෙන ද්‍රව්‍ය අඳින්න. මොකද එහෙම නැති වුණොත් ද්‍රව්‍යවල හැඩය ඔයාලට හරියට අඳ ගන්න බෑ. ඒ වගේම ද්‍රව්‍යවල අඩියත් අඳින්න. එතකොට තමයි ඔයාලට නිවැරදිව කොහෙද තියෙන්නේ කියලා ද්‍රව්‍ය ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් මම අඳින්නේ ක්‍රෝටන් අත්ත. ඒ ක්‍රෝටන් අත්ත අඳිද්දි ක්‍රෝටන් කොලයක තියෙන නාරටිය තියෙනවනේ. නාරටිය මුලින්ම ඇඳ ගන්න. නාරටිය මොන අතරද ගිහින් තියෙන්නේ කියලා. ඉතින් මේ නාරටිය ඇඳගත්තට පස්සේ කොලේ යන විදිහ දෙපැත්තට මේ වගේ ඇඳලා ඉවර කරගන්න පුළුවන්. ඒක තමයි ගොඩක්ම පහසු විදිහ කොළ අඳින්න. ඉතින් ඔයාලට පේන්නේ නැති මම නැමුණු කොලත් මෙතෙන්දි ඇඳා. ඔයාලගේ ද්‍රව්‍ය බල ඇඳීමේ ඔයාලට නැමුණු කොලයක් පේනවා නම් ඔයාලා ඒ විදිහට අඳින්න. එතකොට ඔයාලගේ දක්ෂතාවය එකෙන් හොඳට පේනවා. ඒ වගේම තමයි ඔයාලට නැමුණු කොල අඳින්න අපහසුයි නම් එහෙම කොලේ අඳින්නම උත්සාහ කරන්න එපා. ඔයාලට හැබැයි ගෙදරදී පුරුදු වෙලා ගියොත් මේ වගේ නැමුණු කොලයක් අඳ ගන්න ගොඩක් පහසුයි. නාරටිය ඇඳලා ඒක මේ වගේ කැපිලා යන විදිහට අඳින්න විතරයි තියෙන්නේ. ඉතින් ඔන්න මම කොළ 4ක් ඇඳගත්තා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට කොළ 4ක් හෝ 5ක් අඳින්නේයි. ඉතින් ඒ කොළ 4 ඔයාලගේ කොලේට ගැලපෙන විදිහට අඳින කොලේට ගැලපෙන විදිහට ඇඳ ගන්න. ඉතින් ලෑලි කෑල්ල අඳින ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයක් තමයි මේක. අනිත් ක්‍රමය තමයි මෙන්න මේ වගේ කිරිබත් කොටුවේ හැඩයට අඳින එක. ඉතින් මේ කිරිබත් කොටුවේ හැඩයට අඳින එක ටිකක් අපහසුයි. ඒක පොඩක් ඇද වෙන්න බලන නිසා ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ
පළවෙනි ක්‍රමයට ඇඳපු ලෑලි කෑල්ලක් අඳින්න. ඉතින් අර අනිත් ක්‍රමය ගොඩක් දක්ෂයට අඳින්න පුළුවන්. මේකත් ඒ කියන්නේ ලෑලි කෑල්ල අඳ ගන්න එච්චර දක්ෂතාවයක් අවශ්‍ය නැහැ. ඒ නිසා මේ වගේ සාමාන්‍ය සරල එකක් ඇඳ ගන්න. එතකොට ඔයාලට පහසුවෙන්ම මේ ද්‍රව්‍ය බල ඇඳීම ඇඳලා ඉවර කරගන්න පුළුවන්. ඉතින් ඒකත් ඔයාලට කෙලින් ඉරක් ඇඳ ගන්න අපහසුයි නම් ඇද වෙයි කියලා හිතෙනවා නම් අඩිරූල පාවිච්චි කරලා මෙන්න මේ විදිහට ලෑලි කෑල්ල ඇඳ ගන්න. ඒක තමයි ගොඩක් පහසු ක්‍රමය. හැබැයි ඒක ඔයාලගේ දක්ෂතාවය නෙමෙයි කියන එක හොඳට මතක තියාගන්න. මොකද අපි ද්‍රව්‍ය බල ඇඳීමක් අඳින්න පුරුදු වෙන්නෙම මේවා අතින් අඳින්න පුළුවන් වෙන්න ඕන නිසා. ඒ වගේම ඒක ඔයාලට විභාගෙදී අපහසු නම් අර විදිහට පාවිච්චි කරලා ඔයාලගේ විභාගෙට දෙන කාල සීමාව අඩුයිනේ. ඉතින් ඒ නිසා ඒකෙදී ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් අතින් අඳින්න අපහසුයි නම්. ඉතින් ඊට පස්සේ අපි අර කොලාත්තෙත් මේ වගේ මතු කරලා ඇඳගමු. මොකද අපි දැන් හරියටම අඳ ගන්න කොටස් ටික ඔක්කොම ඇඳගෙන ඉවර නිසා. ඔන්න ඊට පස්සේ මම රෙදි කෑල්ල අඳිනවා. රෙදි කෑල්ල අඳින්න ගොඩක් පහසුයි. ඉතින් මේ විදිහට ඔයාලට ලෑල්ලේ කොහොමද රෙදි කෑල්ල ගිහින් තියෙන්නේ කියලා බලලා ඒක ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ රෙදි කෑල්ල නැවිලා තියෙන කොටස් ඒවැ දාර ඒ ටික ඇඳලා ඉවරුණාට පස්සේ අපිට තියෙන්නේ මේක පැන්සලෙන් පාට කරන්න. ඉතින් මේ පැන්සලෙන් පාට කරන කොටසට ලකුණු ලැබෙන්නේ ලකුණු 5යි. ඉතින් හොඳට මතක තියාගන්න ඕනේ දෙයක් තමයි මේ පැන්සල් ස්කෙච් එකට ගොඩක් වෙලා අරගන්න එපා. මොකද එහෙම වුණොත් ඔයාලට පාට වලින් ලකුණු 25ක් ගන්න පුළුවන් චිත්‍රය ඇඳ ගන්න වෙලාව මදි වෙනවා. ඉතින් ඒ නිසා පැන්සල් ස්කෙච් එක ඉක්මනින්ම කරගන්න. හැබැයි ඔයාලට පුළුවන් ද්‍රව්‍ය ටික මේ වගේ හොඳ නිමාවකින් ඇඳ ගන්න. ඒ කියන්නේ ද්‍රව්‍ය ටික හොඳ නිමාවකින් ඇඳගෙන පැන්සලෙන් වර්ණ කරන එකට ගොඩක් වෙලා ගන්න එපා. ඉතින් ඔයාලට චිත්‍ර දෙකක් අඳින්න අපහසුයිනේ. ඒ නිසා ඔයාලා මේ අඳින එක හොඳට ඇඳ ගන්න. ඊට පස්සේ අනිත් කොලේට ඒක ගන්න පුළුවන් නිසා. ඉතින් ඔයාලා දන්නවා දැන් මේ කොලේට වැඩිය ටිකක් ලොකුයි අනිත් කොලේ. ඉතින් ඒකට බැලන්ස් වෙන විදිහට ඔයාලට කොළ හැම අඳින්න පුළුවන්. ලෑලි කෑල්ල ටිකක් ලොකු කරගන්න පුළුවන්. කොළ ටිකක් ලොකු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් නැතුව සාමාන්‍ය ප්‍රමාණයකට ඇඳ ගන්න. එහෙම නැත්නම් මේ විදිහටම වුණත් මේ ප්‍රමාණයට ඇඳගත්තොත් ඔයාලට ඒක ඒ කොලේට පිටපත් කරගන්න පහසුයි. හැබැයි පිටපත් කරනකොටත් ඔයාලා මේ කොලේට හානි වෙන විදිහට ගොඩාක් තදින් ඇඳගන්න යන්න එපා. එතකොට ඔයාලට ගොඩක් අවාසි වෙනවා. මොකද මේ කොලේ අච්චු ගහුවයි කියලා පේනවා. ඒ වගේම සමහරලාට ඉරෙන්න පුළුවන්. ඉතින් ඒකෙදි ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් පැන්සලෙන් ඩොට් ටිකක් තියාගෙන එහෙම නැත්නම් පොඩි ඉරි කෑලි ටිකකින් ලකුණු කරගෙන ඇඳ ගන්න පුළුවන්. ඉතින් දැන් මම මේ පැන්සලෙන් පාට කරන්න තමයි හදන්නේ. ඉතින් එතකොට ඔයාලා දන්නවා පැන්සල් වර්ග තියෙනවා. මේ තියෙන ඩොමෙක්ස් එකේ පැන්සලක්, ඒ වගේම මේ තියෙන මාරිස් එකේ පැන්සලක්, ඕ වගේ එක එක බ්‍රෑන්ඩ් වල පැන්සල් තියෙනවා. ඉතින් මේ මොන බ්‍රෑන්ඩ් එක හරි ඔයාලා පාවිච්චි කරපු පහසු පැන්සලක් අරගෙන යන්න 6B හෝ 9B පැන්සලක් අරගෙන යන්න. ඉතින් HB පැන්සලට අමතරව 6B හෝ 9B පැන්සලක් අරගෙන යන්න. එහෙම නැත්නම් දැන් අපිට එතෙන්ද ගිහිල්ලා යාළුවෙක්ගෙන් ඉල්ල ගන්න බෑ ඉස්කෝලේ විභාගයකදී වගේ. ඉතින් ඒ නිසා Tamanට අවශ්‍ය කරන දේවල් මතක ඇතුව අරගෙන යන්න. ඉතින් දැන් අපි මේක පැන්සලෙන් ඉක්මනින්ම වර්ණ කරගමු. මම මේක ටිකක් වීඩියෝ එක ස්පීඩ් කරලා වර්ණ කරනවා. ඔයාලා බලන්න එළිය අඳුර කොහොමද වැටෙන්නේ? ද්‍රව්‍ය ටිකට එළිය අඳුර වැටිලා තියෙන්නේ මොන පැත්තෙන්ද? ඒ ටික බලලා ඔයාලට පුළුවන් ඒක ඔයාලට හරියටම අවබෝධයක් ගන්න බැරි නම් ඔයාලා එක ද්‍රව්‍යයක් පාට කරන්න පටන් ගන්න. ඒකට අඳුර එළිය දාන විදිහ අනුව ඒකේ එළිය වැටෙන පැත්තට එහා පැත්තෙන් තියෙන ද්‍රව්‍යක වර්ණය වෙන්න ඕනේ අඳුරු වර්ණයක්. ඉතින් ඒ වගේ හොඳට බලා තමයි පාට කරන්න ඕන. එහෙම නැත්නම් ඔයාලගේ ද්‍රව්‍ය ටික පේන්නේ නැතුව යන්න බලනවා. ඉතින් පැන්සලෙන් පාට කරන විදිහත් ගොඩක් තියෙනවා. ඉතින් මේ වගේ පැන්සල පැත්තට අල්ලලා පාට කරන්න පුළුවන්. එහෙම නැත්නම් පැන්සලේ තුඩෙන් සියුම් අර මතු කර පාට කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පැන්සලෙන් පාට කර බ්ලෙන්ඩින් ටූල්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ කැමති විදිහකට ඔයාලට පුළුවන් ඔයාලගේ ද්‍රව්‍ය සම්පින්නේ ඉක්මනින්ම පැන්සලෙන් වර්ණ කරගන්න. ඔයාලට මේකට ගොඩක් වෙලා යයි කියලා හිතෙනවා නම් ඔයාලට මේක කරන්න ගිහිල්ලා අනිත් මේ චිත්‍ර පාට කරගන්න වෙලා නැති වෙයි කියලා හිතෙනවා නම් මේ කොලේ හැමම පැත්තකින් තියලා වර්ණ කරන චිත්‍රය ඇඳලා ඒක පාට කරලා ඉවර වුණාට පස්සේ
මෙන්න මේ පැන්සලෙන් පාට කරන චිත්‍රය පාට කරන්න ගන්න. ඒක තමයි ගොඩක්ම හොඳ ක්‍රමේ. මොකද එහෙම නැති වුණොත් අනිත් චිත්‍රයට ගොඩක් වෙලා නැති වෙනවා. ඔයාලා මේක ගොඩක් වෙලා අල්ලගෙන හිටියොත්. මොකද මේක මුලින්ම පටන් ගන්නවා කියන්නේ මේක ඔයාලා ලස්සන කර කර ඉන්න බලන වෙලාව වැඩි. ඉතින් ඒ නිසා මේක පැත්තකින් තියලා වර්ණ කරන චිත්‍රය පාට කරලා ඉවර කරන්න. මොකද ඒක ඔයාලා දිය සායම් වලින් කරනවා නම් ඒක වේලෙන්නත් ඕනනේ. ඉතින් ඒ නිසා හොඳට කල්පනා කරලා බලන්න ඔයාලට කොහොමද ලේසි විදිහ කියලා. ඉතින් ඒ විදිහට අනුව ඔයාලගේ වැඩ ටික කරගෙන යන්න. දැන් ඔයාලා මෙතන මේ ද්‍රව්‍ය ටික පාට කරනවා කියලා කියන ඔයාලා ත්‍රිමාන ලක්ෂණ මතු කරන එක. ඉතින් ඒකෙදි කරන්නේ එළිය අඳුර මතු කරන එකනේ. ඉතින් හැම වෙලාවෙම ඔයාලා එළිය දාන පැත්තට අනිත් ද්‍රව්‍යයේ අඳුර වැටෙන විදිහටත් අඳුර තියෙන තැන්වල එළිය වැටෙන විදිහටත් කල්පනා කරන ගමන් පාට කරන්න උත්සාහ කරන්න. මොකද එහෙම නැති වුණොත් අඳුරු තැන් දෙකක් එක ළඟට ආවොත් ඒ කියන්නේ ද්‍රව්‍යයක අඳුර දාන තැන් දෙකක් එක ළඟට ආවොත් කොයිම වෙලාවකවත් අඳුරයි එළියයි වෙන් වෙලා පේන්නේ නැති නිසා ඒ ද්‍රව්‍ය මතුවලා පේන්නේ නැති වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට ඔයාලා පාට කරන්න පහසු විදිහක් අරගෙන මේ වගේ පාට කරගෙන යන්න. ඉතින් ක්‍රෝටන් කොළවල නම් මම දාර කලින් ඇඳගත්තේ නැහැ. නාරටිය විතරයි ඇඳගත්තේ. ඒක මට පහසු නිසා. ඉතින් ඒකට වෙලාව යවා ගන්න නැතුව ඔයාලට ඒක ටිකක් අපහසුයි වගේ නම් නාරටි ටිකත් ඇඳගන්න. ඒ කියන්නේ ප්‍රධාන නාරටියට අමතරව අර දෙපැත්තට යන දාර ටික ඒවත් ඇඳගන්න. එතකොට ඔයාලට පාට කරගන්න එක ගොඩක් පහසුයි. පැන්සල පැතලිවට අල්ලලා කොළ ටිකේ දාර ටික මේ කියන්නේ කොටස් වෙන වෙන ටික පාට කරගෙන යන්න. එතකොට ඉක්මනින්ම වර්ණ කරගන්න පුළුවන්. ඉතින් මට මෙතන ද්‍රව්‍ය ටික හරියටම තියනවාද කියලා ගොඩක් වෙලාවට මේ බල පාට වර්ණ කරන්න බැරි වුණා. මොකද ඒ නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි ඔයාලා අනිවාර්යෙන්ම ඔයාලගේ චිත්‍රේ පොඩ්ඩක් ආනත කරලා බලන්න මේ ද්‍රව්‍ය ටික ඇඳලා තියෙන විදිහ හරිද කියලා. අනිත් දේ තමයි ඔයාලා මෙතෙන්දී චිත්‍රේ ගොඩක් කළු කරගන්න යන්න එපා. 9B වගේ පැන්සලක් අරන් ගියොත් 12B වගේ පැන්සලක් අරන් ගියොත් ඔයාලා පාට කර කර ඉන්න ගමන් ගොඩක් පාට කරන්න ගත්තොත් අඳුරු වෙන්න බලනවා. ඉතින් ඔයාලට මම ඒකට පුංචි වැඩක් කියලා දෙන්නම්. ඔයාලා මකනේ පාවිච්චි කරන්න ඕන මෙන්න මේ වගේ අවස්ථාවල. වැරදෙන්න තැන්වලදී නෙමෙයි. ඒ කියන්නේ වැරදෙනවයි කියලා හිතනවා නම් හැමතිස්සෙම ලාවට පැන්සලෙන් අඳින්න. මෙන්න මේ වගේ ඔයාලට මකනේ පාවිච්චි කරන්න පුළුවන් කොලේ සුදු මතු කරගන්න. ගොඩක් තද පාට වුණොත් මෙන්න මේ විදිහට ඔයාලට කොලේ සුදු පාට මතු කරගන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයාලා මේ ඇඳපු ඒව වටේට හැම තිස්සෙම වටේටම අඳින්න එපා. ඉරි අඳිනවා නම් වටේටම අඳින්නේ නැතුව තැන් තැන් වලින් ඔයාලට පුළුවන් තද පාටට ඉරි දෙක තුනක් අඳින්න. ඉතින් මේ විදිහට ඔයාලා කල්පනා කරලා බලලා ඔයාලගේ රේඛා චිත්‍රය මේ විදිහට ඉවර කරගන්න. ඉතින් ඔන්න මම ඔයාලට කියලා දුන්න ක්‍රමයටම තමයි මම මේ චිත්‍රයත් ඇඳගත්තේ. මොකද මටත් ගොඩක් වෙලා තිබුණේ නැහැ. අද දවස් ඇතුළත මේ වීඩියෝ එක දාන්න මම පුළුවන් තරම් උත්සාහ කරන නිසා මගේ ගෙනීම වැඩ කටයුතුත් එක්ක මට මේ වීඩියෝ එක හදාගන්න බැරි වුණා. ඉතින් ඒ නිසා මම ඉක්මනින්ම අර විදිහට ඇඳගත්තා. ඔයාලටත් පුළුවන් මේ විදිහට ඇඳගන්න. ඉතින් ඒකෙදි කවකටු අඩි රූල් පාවිච්චි කරලා ඔයාලා පුළුවන් විදිහට හැබැයි කවකටු අඩි රූල් පාවිච්චි කරනකොට ඔයාලට වැරදෙන ප්‍රමාණයත් වැඩි. ඒ නිසා හොඳට ඔයාලට මැනලා එහෙම අරගන්න පුළුවන් නම් තවත් හොඳයි. ඉතින් ලෑලි කෑල්ල එහෙම අඳිනකොට මැනලා ඇඳගන්න. ඔන්න දැන් මම මේක ඉක්මනින්ම පොඩ්ඩක් අර තදට ඇඳපු පැන්සල් ඉරි තියෙනවා නම් මකලා අයින් කරගන්නවා. මොකද පාට වලට පාට කරද්දී ලා පාටවල් වෙන තැන්වල පැන්සල් ඉරි ගොඩක් පෙවුනොත් කැත වෙන නිසා. ඉතින් මේ මකල ඉවරනාට පස්සේ මම මෙන්න මේ විදිහට ජොග්ගුව පාට කරන්න පටන් ගන්නවා. ඔයාලා දැක්කා රතු පාට, තැඹිලි පාට, කහ පාට තමයි මම මෙතෙන්දී අරගත්තේ. ඉතින් ඒකෙදි අපි කලින් ස්කෙච් එකේ පාට කරගත්ත විදිහට අපි අඳුර දාපු තැන් වලට අඳුර දාගෙන මේ ඒකේ අඩුපාඩු තිබුණා නම් ඒ අඩුපාඩුත් හදාගෙන අපිට පාට කරන්න පටන් ගන්න පුළුවන්. දැන් මම මෙතෙන්දී වර්ණමාධ්‍ය විදිහට අරන් තියෙන්නේ පැස්ටල්. ඉතින් පැස්ටල් වලින් පාට කරනකොටත් ක්‍රම කිහිපයක් තියෙනවා. ඔයාලට පුළුවන් අඳුරු වර්ණයක ඉඳලා ඒ කියන්නේ තද පාටක ඉඳලා ලා පාටට පාට කරන්න. එහෙම නැත්නම් ලා පාටේ ඉඳලා තද පාටට පාට කරන්න. ඔයාලා මෙච්චර කල් පුරුදු වෙලා ඉඳපු විදිහට විභාගෙට ගිහිල්ලත් පාට කරන්න. මොකද විභාගෙට තව ගොඩක් වෙලා නැහැනේ. ඉතින් ඔයාලට ඒ නිසා වර්ණ කරන ක්‍රම වෙනස් කර කර ඉන්න කාලයක් නැහැ. හැබැයි ඔයාලා හොඳට එළිය අඳුර වැටෙන විදිහට වර්ණ කරන්න ඉගෙනගෙන යන්න. ඉතින් මම මේ විදිහට ඉක්මනින්ම පාට කරගන්නවා. මෙතෙන්දි මම මූලික වර්ණ තමයි යොදාගන්නේ. කියන්නේ මූලිකව මේ වාජනයේ තියෙන හැඩ වර්ණ ටික. ඊට පස්සේ මම ඒකට තව වර්ණ එකතු කරගන්නවා.
ඔයාලත් කළු පාට හැම මුලින්ම පාවිච්චි කරන්න යන්න එපා. අපිට ඒ කළු පාට හැම පස්සේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් තව දෙයක් තමයි ඔයාලා දියසායම් වලින් පාට කරනවා නම් ඔයාලට කොයිම වෙලාවකවත් තද පාටකින් දියසායම් වර්ණ කරන්න පටන් ගන්න බෑ. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන්ම ලා පාට පැච් ටික මුලින්ම දාගන්න. එතකොට ඔයාලගේ ද්‍රව්‍ය සම්පින්ඩනයේ ලයිට් වැටලා තිබුණේ කියන්නේ ආලෝකමත් ස්ථාන ටික තමයි මුලින්ම වර්ණ කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි ටික ටික අඳුරු තැන් මතු කරගන්න ඕන. ඉතින් මම මේ විදිහට ඝනකය පාට කරන්න අරගන්නේ අලු පාටයි සුදු පාටයි. ඔයාලටත් පුළුවන් ඝනකයට ඒ වගේ ගැළපෙන, ඒ කියන්නේ ඔයාලට නිල් පාට දාන්න පුළුවන් නම් නිල් පාට දාන්න පුළුවන්. ලා නිල් පාටයි සුදු පාටයි. ඒ වගේ එහෙම නැත්නම් ඔයාලට පාට කිහිපයක් ගන්නත් පුළුවන්. මම මෙතෙන්දී අද ඔයාලට පහසුම විදිහක් තමයි කියලා දෙන්නේ. ඔයාලට මීට වැඩිය අලු පාට අඩු කරගෙන පාට කරන්නත් පුළුවන්. මොකද ඝනකය සාමාන්‍යයෙන් සුදු පාටයිනේ. ඉතින් ඒ නිසා ගොඩක් අලු පාට යොදා ගන්නත් එපා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට කොලාත්ත පාට කරගන්න තමයි හදන්නේ. ඉතින් මම කොලාත්තේ මේ වගේ මට වෙලාවත් අඩු නිසා මට ඉක්මනින්ම කරගන්නත් අවශ්‍ය නිසා මේ වගේ කහ පාට ටිකක් තැන් තැන් වලින් ගාගෙන යනවා. එහෙම නැත්නම් ඔයාලා විභාගෙට ගියහම අර කොටස් වෙන් කරගත්තනේ, ඒ කොටස් වෙන් කරගත්ත ටික පිළිවෙලකට පාට කරගෙන යන්න පුළුවන් නම් තවත් හොඳයි. මම මෙතෙන්දී මට ඉක්මනින්ම පාට කරගන්න ඕන නිසා මෙන්න මේ වගේ පාට කිහිපයක් තැන් තැන් වලින් ගාගෙන යනවා. පස්සේ තමයි මම ඒකේ කොළාත්ත මතු කරගන්නේ. ඉතින් මම එතෙන්දී ලා කොළ පාට ගත්තා. ඔයාලගේ ක්‍රෝටන් අත්තක් වගේ ආවොත්, එහෙම නැත්නම් අඹ අත්තක් ආවොත් ඒකට උචිත පාට, ක්‍රෝටන් අත්තක් ආවොත් ඒකට උචිත පාට යොදා ගන්න. ඔයගලන්ට සමහර වෙලාවට කහයි කොළයි විතරක් තියෙන ක්‍රෝටන් අතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රතු පාට තැඹිලි පාට තියෙන ක්‍රෝටන් අතු වෙන්න පුළුවන්. මම මෙතෙන්දී අඳින්නේ රතු පාට කහ පාට තියෙන ක්‍රෝටන් අත්තක්නේ. එතකොට මේ කහ පාටයි රතු පාටයි නම් මික්ස් වෙනාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි කොළයි රතුයි හරි කොළයි තැඹිලි හරි මික්ස් වෙන්න බැලුවොත් ඒක මඩ පාටක් වෙනවා. ඒ කියන්නේ දුඹුරු පාටට හුරු පාටක් වෙනවා. ඉතින් ඒ නිසා ඒවත් මතක තියාගෙන තමයි ඔයාලා කොළහත්ත පාට කරන්න ඕන. ඉතින් මේ විදිහට ලා පාටේ ඉඳලා තමයි මම කොළහත්ත නම් පාට කරන්න පටන් ගත්තේ. මොකද ඒක ගොඩක් පහසුයි. නාරටි තියෙන ලා පාටින්. ඉතින් ඒවා අපිට අවසානට ඉතුරු කරනවට වැඩිය මුලින්ම ලා පාට එකතු කරගත්තාම ගොඩක් පහසු නිසා. ඉතින් මම මෙතෙන්දි කොළාත්තක් ඇත්තරම් බලාගෙන ඇඳේ නැහැනේ. ඒ ඔයාලට දීලා තියෙන කොළාත්තේ තියෙන පාට එකතු කරගන්න. අරලි අත්තක් නම් අඳින විදිහ වෙනස්, අඹ අත්තක් නම් අඳින විදිහ වෙනස්, ඒ අඳින විදිහ, ඒ වගේම පාට කරන විදිහ වෙනස්. ඒවා හොඳට බලාගෙන පාට කරන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට මෙතන මේ අකෝඩන් අත්තත් කොළ පාට දුඹුරු පාට එකතු කරලා පාට කරගන්න. අපි දැන් බලමු කොහොමද වීදුරුව පාට කරගන්නේ කියලා. ඉතින් මම මෙතෙන්දි වීදුරුවට ලා නිල් පාටක් තමයි එකතු කරගන්නේ. ඉතින් ඔයාලට ඒකට ගැළපෙන පාටක් ඔයාලට පේන විදිහට, ඒ කියන්නේ ඔයාලට අලු පාට මෙතෙන්දි ගන්නත් පුළුවන්. එහෙම ගත්තත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාලට මේ ද්‍රව්‍ය වලට පාට ආදේශ කරගන්න පුළුවන්. හැබැයි ඔයාලට ජොග්ගුව සාමාන්‍යයෙන් එන පාට ඒ පාටම ගන්න. ඔයාලට ඝනකයට පාට වෙනස් කරගන්න පුළුවන්. ඒක මොකද අවර්ණ විදිහටනේ සුදු පාටක් විදිහටනේ ඉතින් ඒ නිසා ඔයාලට ගොඩක්ම සුදු පාටින් ඉතුරු කරගන්න පුළුවන්. අලු පාට වැඩි පාවිච්චි කරන්නේ නැතුවත් කැමති විදිහකට ඒක පාට කරන්න. ඔන්න මම දැන් මෙතන වොලිබෝලි පාට කරනවා. වොලිබෝලි සාමාන්‍යයෙන් කළුයි සුදුයි කොටු වගේනේ තියෙන්නේ. මම මෙතෙන්දී ඒ නිසා මුලින්ම ක්‍රීම් පාටක් දාලා ඒක උඩ සුදු පාටින් මේ ෂේඩ් එකක් කරා. ඊට පස්සේ ඒක අපි එහෙමම ඉතුරු කරනවා. මොකද කළු පාට අපි දැන්ම පාට කරන්න එකතු කරගන්නේ නැහැ. මම මෙතෙන්දි රෙදි කෑල්ලට ක්‍රීම් රෝස පාටක් වගේ තමයි එකතු කරගන්නේ. ඒකත් මම සුදු වලින් ෂේඩ් කරගන්නවා. ඊට පස්සේ මම කොටු අඳින්න තමයි හදන්නේ. ඉතින් කොටු රෙද්දක් එහෙම නැත්නම් මල් තියෙන රෙද්දක් ඒ වගේ ආවොත් ඔයාලට පුළුවන් මුලින්ම රෙදි කැබැල තියෙන පාට කරගන්න. ඊට පස්සේ ඒක උඩින් පැස්ටල් වලින් ඩිසයින් එක අඳින්න. ඔයාලා ගොඩක් වෙලාවට අහනවා රෙදි කෑල්ල කාවොත් ඒකේ තියෙන ඩිසයින් අඳින්න ඕනද කියලා. ඔව් ඒකේ තියෙන ඩිසයින් ඔයාලා අඳින්න. ඔයාලට පහසු විදිහට ඔයාලට පේන විදිහට ඩිසයින් ටික අඳින්න. ඔන්න දැන් ඊට පස්සේ මම ලෑලි කෑල්ලට පාට එකතු කරගන්නවා. එතෙන්දි මම දුඹුරු පාට අරගත්තා. දුඹුරු පාටත් එක්ක තව යෙලෝ එක පාට තියෙන ඒ පාට තමයි එකතු කරගන්නේ. මෙතෙන්දිත් මම අර ද්‍රව්‍ය වල අඳුරු පැත්තට ලෑලි කෑල්ලේ එළිය දාලා ද්‍රව්‍ය වල ආලෝකමත්
පැතිවලට ලෑලි කෑල්ලට තද වර්ණ එකතු කරගත්තා. ඉතින් ඔයාලට දැන් මේ වගේ පාට කරගෙන යද්දී ඒක වැරදුනා කියලා හිතන්නකෝ. එතකොට ඔයාලා කරන්න ඕන කලබල වෙන එක නෙමෙයි. ඔයාලට පුළුවන් පැස්ටල් වල තියෙන ලා පාටක් සුදු පාට එහෙම නැත්නම් ක්‍රීම් පාට අරගෙන ඒක උඩින් හොඳට ගාන්න. එතකොට මේ පාට මැරෙනවා. පාට මැරෙනවා කියන්නේ ඒකේ පාටවල තද ගතිය අඩු වෙනවා. ඊට පස්සේ ඔයාලට කැමති පාටක් ආපහු උඩින් එකතු කරගන්න පුළුවන්. මම මෙතෙන්දිත් කරේ ඒ දුඹුරු පාට උඩ ක්‍රීම් පාට ගාපු එක. එතකොට ඔයාලට පේනවා පාටවල තද ගතිය අඩු වුණා. ඊට පස්සේ ඔයාලට පසුබිමට පාටක් එකතු කරගන්න පුළුවන්. මේකේ ද්‍රව්‍යවල දැන් තවම වැඩ අවසන් නැහැ. අවසානයේට තමයි තවත් මේ ද්‍රව්‍යවල කොටස් එකතු කර, කියන්නේ වර්ණ එකතු කරගන්නේ. ඔන්න දැන් මෙතෙන්දී ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. ඔයාලට පුළුවන් ලා පාටකින් පටන් ගන්න. දැන් ඔයාලගේ ද්‍රව්‍යවල කහ පාට එහෙම නැත්නම් ඔයාලට කහ පාට උනත් පසුබිමට ගන්න පුළුවන්. ඒ ද්‍රව්‍යවල නැති පාට එකක් හෝ කිහිපයක් ගන්න පුළුවන්. ඔයාලගේ ද්‍රව්‍යවල තියෙන පාටම ගන්නවා නම් ඒ තියෙන පාටට විරුද්ධ පැත්තේ දැන් අපි හිතමු කොළ පාට තියෙනවා කියලා. කොළ ටික තියෙනවනේ කොළ පාටින්. ඒ කොළ තියෙන තැනට නැතුව ඊට එහා පැත්තකට කොළ පාට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔන්න මම ක්‍රීම් රෝස පාට ගාලා ඉවරුණා. ඊට පස්සේ ක්‍රීම් පාටක් ගෑවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට කොළවල බර එන විදිහට අඳුරු පාටක් යොදා ගන්නවා. එතකොට හොඳට කොළ අත්ත එළිය වැටෙනවා. මෙන්න මේ වගේ ද්‍රව්‍යවල එළිය අඳුර බල පාට මතු කරගන්න. ඊට පස්සේ මම මෙතෙන්දිත් අර ලා පාට ඉඳලා තද පාටට තමයි පාට කරගෙන ගියේ. මොකද එක පාටම පසුබිම අඳුරු පාටක් කරගත්තොත් ඒක අපිට පාට කරලා ඉවර කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඒක කල්පනා කරලා ඔයාලට පුළුවන් ලා පාටක ඉඳලා තද පාටකට යන්න. ඉතින් ඔන්න පසුබිමේ වැඩ ටික ඉවර කරගන්නවා. තව දෙයක් තමයි ඔයාලා පසුබිම සම්පූර්ණයෙන්ම පාට කරන්න අවශ්‍ය නැහැ. මම මෙතෙන්දි ක්‍රීම් පාට එක මම ටිකක් ගාගත්තා. ඒ වුණාට ඔයාලා සම්පූර්ණයෙන්ම පාට කරගන්න අවශ්‍ය නැහැ. ඔයාලට කොලේ සුදු පාට පසුබිම ඉතුරු කරගන්න පුළුවන්. ඒක ඔයාලගේ දක්ෂතාවය පෙන්වන දෙයක්. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් කොලේ සුදු පාට ඉතුරු කරන්න. ඔන්න ඊට පස්සේ මම කළු පාට ටිකක් මේ වගේ එකතු කරගන්නවා. තද පාට මතු කරගන්න ඕනේ තැන්වල. ඉතින් මේක ගොඩක් පරිස්සමින් කරන්න ඕන වැඩක්. ඉතින් මමත් මේක වීඩියෝ එකට කොහොම පේනේද දන්නේ නැහැ. ඉතින් මම මේ වගේ පාට කරගත්තා. ඉතින් ඒ හැම ගාපු තද පාට, ඒ කියන්නේ කළු පාට ගත්ත හැම තැනකටම ඔයාලා එතන පහලින් ගාලා තිබිච්ච පාට ආපහු ඒ කළු පාට උඩ ගා ගන්න. මොකද එතකොට තමයි ඔයාලගේ ඒ අර ඉරි ඇඳපු ගතිය අඩු වෙලා යන්නේ. මොකද සාමාන්‍යයෙන් අපි ද්‍රව්‍යයක් ඇඳලා ඒක වටේට ඉරක් ගහන්නේ නැහැ. ගොඩක් අය කරන වැඩක් තමයි ද්‍රව්‍ය මතුවලා පේන්නේ නැත්නම් ඒක වටේට ඉරක් ගහන එක. හැබැයි මේ ද්‍රව්‍ය වටේට ඉරක් ගහන එකෙන් ඔයාලගේ දක්ෂතාවයක් නැහැ කියන එක තමයි පේන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් ඉරි සාමාන්‍යයෙන් තද පාට එන්න ඕනේ තැන්වලට මේ වගේ කළු පාට කරලා ඒකට යටින් ගාලා තිබිච්ච පාට ආපහු ඒක උඩින් ගන්න. එතකොට ඔයාලට තරමක් මේ ද්‍රව්‍ය ටික මතුවලා පේන්න ගන්නවා. ඉතින් මේ වගේ ක්‍රම පාවිච්චි කරන්න. මොකද එහෙම නැති වුණොත් ඔයාලගේ ද්‍රව්‍ය සම්පින්ඩනයේ පාට කරපු එකෙන් වැඩක් නැති වෙලා යනවා. ඉතින් ඕන්න මම ඉරි ටික ඇඳ ගන්න තමයි හදන්නේ. මේකෙදි මම රතු පාට, කොළ පාට, නිල් පාට ඉරි තමයි අඳින්නේ. හැබැයි ඒක කොටු විදිහට එන විදිහට තමයි අඳින්නේ. ඔයාලට පුළුවන් මේ ඉරි අඳිනකොට පොඩි රිදම් එකකට අඳින්න. එතකොට ඔයාලට මේක රෙදි කෑල්ලක් කියලා පේන්න ගන්නවා. ඉතින් ඒ නිසා ඒ වගේ ලේසිකම පාවිච්චි කරන්න. මේකේ ගොඩක් අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද මම ඉක්මනින් කලබලේ කරන වීඩියෝ එකක් ඒ වගේම වීඩියෝ කර මට අඳින්න අපහසුයි. අනික මම ආනතව තියලා බලන්නේ නැතුව තමයි මේක අඳින්නේ. මම හිතනවා ඔයාලට මම පැහැදිලි කරන දේවලුත් එක්ක ඔයාලගේ ද්‍රව්‍ය සම්පින්ඩණයට ලකුණු වැඩි කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔයාලට පේනවද මම බෝලේ යටට පොඩි අඳුරු ගතියක් දැම්මා. මේ බෝලේ තියෙන බර ගතිය පෙන්වන්න ඕනෙන් තැන්වලට තමයි මම මේ අඳුරු ගතිය එකතු කරගත්තේ. ඉතින් ඔයාලටත් ඒ වගේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ද්‍රව්‍ය සම්පින්ඩණයේ දැන් මට පේන විදිහට අඩුපාඩු තියෙන තැන්වලට සුදු වර්ණ, ඒ වගේම තද වර්ණ මේ වගේ එකතු කරගත්තට පස්සේ පේනවා මගේ ද්‍රව්‍ය බල ඇඳීම පාට කරලා ඉවරයි. ඉතින් ඔයාලට කොලේ සුදු ඉතුරු කරගන්න ගමනුත් පාට කරන්න පුළුවන්. මේක වෙනම ටෙක්නික් එකක්. මම ඉතින් මේ කලබලයට ඔයාලට පහසු වෙයි කියලා හිතන විදිහට තමයි අද වීඩියෝ එක කරේ.
ඉතින් මම දන්නේ මේක ඔයාලට හෙට වෙන්න කලින් බලන්න පුළුවන් නේද කියලා. මම හිතනවා මේකේ කියපු දේවල් ඔයාලට කොයිම වෙලාවක හරි වැදගත් වෙයි කියලා. ඉතින් තව ඉස්සරහට O level කරන්න ඉන්න කට්ටියට මේකෙන් අදහසක් ගන්න පුළුවන් කොහොමද චිත්‍රයක් අඳින්නේ පාට කරන්නේ කියලා. මේ වීඩියෝ එකෙන් මම කිව්වා මුලදී පස්සේ මම ඔයාලට ලකුණු ලැබෙන්නේ කොහොමද කියලාත් කියලා දෙනවා කියලා. ඉතින් අපි බලමු කොහොමද නිර්ණායක යටතේ ද්‍රව්‍ය බල ඇඳීමකට ලකුණු ලැබෙන්නේ කියලා. ඔයාලට විභාගයේදී ඔයාලගේ අඳින කොළ ටිකත් එක්ක මෙන්න මේ වගේ විස්තර සහිත පත්‍රිකාවක් හම්බ වෙනවා. ඉතින් මේ විස්තර සහිත පත්‍රිකාව හොඳින් කියවන්න. එහෙම නැත්නම් මේ වගේ ඔයාලට පැහැදිලි කරලා දෙනකොට කවුරු හරි කෙනෙක් කියලා දීලා ඇති ඒ දේ අනුව ඔයාලට චිත්‍රය අඳින්න පටන් ගන්න පුළුවන්. ඔයාලට පළවෙනියටම තියෙන නිදහස් රේඛා අධ්‍යයනය. එහෙම නැත්නම් අර අපි මුලින්ම ඇඳපු ස්කෙච් එක. ඒක කරන්න තියෙන්නේ A4 කඩදාසියේ. ඉතින් මේ මුල් කඩදාසියේ කරනු ලබන පූර්ව රේඛා අධ්‍යයනයේදී දක්වා ඇති කුසලතාවට තමයි මුල්ම ලකුණු 5 හම්බ වෙන්නේ. ඉතින් මුල්ම ලකුණු 5 කියන්නේ ලකුණු 5ක් කියන්නේ ගොඩක් වැදගත්. ඉතින් ඒ නිසා ඉක්මනින්ම ගොඩක් කාලය ගත කරන්නේ නැතුව මේ චිත්‍රය ඇඳ ගන්න ඕන. මොකද ලකුණු 5 වැදගත් වුණාට ලකුණු 25 ඊට වැඩිය වැදගත් නේ. ඉතින් ඒ නිසා ඒකත් මතක තියාගන්න. ඉතින් ඒ වගේම තමයි ඊළඟ නිර්ණායක ටික ද්‍රව්‍ය සමූහය කලාත්මකව තලය මත සම්පින්ඩනය කිරීම ඊළඟ ලකුණු 5 ලැබෙන්නේ ඔයාලට ද්‍රව්‍ය ටික තලයට අනුව ඇන්දොත් තමයි. ඒ කියන්නේ ඔයාලට ද්‍රව්‍යවල තියෙන කෑලි කැපිලා යන විදිහට එළියට අඳින්න බෑ. ලෑලි කෑල්ලත් යොදලා සමස්ත ද්‍රව්‍ය සම්පින්ඩනය හොඳින් කොළයට සමබරව අඳින්න ඕන. ඒ වගේම තමයි පරිමාණය, පරාලෝක රීති හා ත්‍රිමාණ ලක්ෂණ. ඔයාලා වර්ණ කරනකොට ත්‍රිමාණ ලක්ෂණ මතු කරන්නේ කොහොමද? ද්‍රව්‍යවල ප්‍රමාණය කොයි විදිහටද? ඒ කියන්නේ කොළ අත්ත කොච්චර උසකින්ද තියෙන්නේ, ගණකයට වැඩිය බෝලය කොච්චර ලොකුද, එහෙම නැත්නම් පොඩිද, ඒ වගේ පරිමාණය හොඳට බලන්න ඕන. ඒවට අනුව අඳින්න ඕනේ. පරාලෝක රීතින් කිව්වහම ගණකයක් එහෙම අඳිනකොට ඉදිරිපස ඉඳලා පිටිපසට යනකොට කුඩා වෙන්න අඳින්න ඕනේ. ඒ වගේ දේවල් මතක තියාගන්න. ඊට පස්සේ දෙන ලද ද්‍රව්‍ය සමූහයේ මතු පිට ස්වභාවය හා ගති ලක්ෂණ දැක්වීම. ඒ කියන්නේ ද්‍රව්‍යවල තියෙන ගති ලක්ෂණ දක්වන එකටත් ඔයාලට ලකුණු 5ක් ලැබෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට රෙදි කෑල්ලක් වගේ આવොත් ඒකේ තියෙන මෝස්තර ඒ වගේ වඳින්න ඕන. ඒ වගේම හොඳට ද්‍රව්‍යවල ස්වභාවය මතුවෙන විදිහට වර්ණ කරන්න. ඊට පස්සේ වර්ණ හැසිරීමේ ශිල්පීය කුසලතා. ඉතින් ඔයාලට චිත්‍රය වර්ණ කරන විදිහ අනුව තමයි මේ ලකුණු 5 හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා ඉක්මනින්ම ත්‍රිමාණ ලක්ෂණ හොඳට මතුවෙන විදිහට චිත්‍රයේ එළිය අඳුර දැක්වෙන විදිහට වර්ණ කරන්න. ඊට පස්සේ උචිත වර්ණවත් පසුබිමක් යෙදීම හා සමස්ත නිමාව. ඒ කියන්නේ ද්‍රව්‍ය සමූහයට ගැළපෙන විදිහට වර්ණ එකතු කරගන්න. ද්‍රව්‍යවල තියෙන වර්ණම පසුබිමට යොදලා ඒ කියන්නේ පසුබිමින් එතකොට මතුවෙලා පේන්නේ නැහැනේ ද්‍රව්‍ය ටික. ඉතින් ඒ වගේ දේවල් කරගන්නේ නැතුව අඳුරු වර්ණ, එළිය වර්ණ යොදලා වර්ණ පාවිච්චි කරලා චිත්‍රය පාට කරන්න ඕන. ඒ සමස්ත නිමාවට තමයි ඒ ලකුණු 5 හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා අනිවාර්යෙන්ම චිත්‍රය වර්ණ කරලා ඉවර කරගන්න. ඉතින් හොඳට මතක තියාගන්න ඔයාලට පුළුවන් වර්ණ කරන චිත්‍රය ඇඳලා පාට කරලා ඉවර වුණාට පස්සේ ඔයාලගේ ස්කෙච් එක පැන්සලෙන් පාට කරන්න පටන් ගන්න. ඉතින් ඒක තමයි ගොඩක්ම හොඳ ක්‍රමය. ඉතින් ඔයාලට කැමති පහසු විදිහක් ඔයාලගේ මේ ද්‍රව්‍ය සමූහය අඳින්න භාවිතා කරන්න. ඉතින් ඒ වගේම තව දෙයක් තමයි ඔයාලට අනිවාර්යෙන්ම ගණකයක් සහ රෙදි කැබැල්ලක් එනවා කියලා ඔයාලා දන්නවනේ. එතකොට ඒක ලෑල්ලට උචිත විදිහට අඳින්න ඕන. ඉතින් ඔයාලට ගෝලාකාර හැඩයක් එනවා. ඉතින් කොමඩු ගෙඩියක් වගේ, කියන්නේ එහෙම නැත්නම් තැඹිලි ගෙඩියක්, ඒව නැත්නම් වොලිබෝලයක්, ඒ වගේ ගෝලාකාර හැඩයක් එන්න පුළුවන්. මෑතක ඉඳලා, කියන්නේ වසර 2ක ඉඳලා ඔයාලට ද්‍රව්‍ය 6ක් අඳින්න එනවා. ඉතින් ඊට කලින් ද්‍රව්‍ය 5යි තිබිලා තින්නේ. ඉතින් ඒ නිසා ද්‍රව්‍ය 6ක් එනවා. මම අද ඇඳලා තියෙන විදිහට සමහර වෙලාවට ද්‍රව්‍ය ටික, කියන්නේ ගෝලාකාර හැඩේ පල්ලෙහායින් තියෙන්න පුළුවන්. ගණකයේ උඩින් වීදුරුව වගේ ඒවා තියෙන්න පුළුවන්. ඔයාලට වීදුරු බෝතලයක් එන්න පුළුවන්. එහෙම නැත්නම් ජොග්ගු වෙන්න පුළුවන්. ක්‍රෝටන් කොළ, අඹාතු, ඒ වගේ දේවල් එන්න පුළුවන්. ඉතින් ඒ වගේම රෙදි කෑල්ලත් වැදගත්. ඉතින් ඒවා හොඳට මතක තියාගෙන ඔයාලගේ විභාගයට හොඳින් මුහුණ දෙන්න කියලා මම සුබ පතනවා. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම්
මේ වීඩියෝ එක වැදගත් වුණාද කියලා ඔයාලා අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඔයාලට මේ වගේ වීඩියෝ තවත් ඉක්මනින්ම බලන්න පුළුවන් වෙන්න. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.